හරි බලන්නකෝ ඔයාලත් මීට කලින් මෙන්න මේ වගේ එකක් දැකලා තියෙනවද කියලා. මම හිතන්නේ නෑ දැකලා ඇති කියලා. අහම්බයකින් වගේ පාරේ යනකොට වෙලයක් ඉස්සරහා තියෙන මේ ලස්සන කඩේ දැක්කා. ඉතින් මාත් ගිහිල්ලා බැලුවා. හැබැයි මේ කඩේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ විශේෂ දේවල් කියලා. ඔන්න බලන්නකෝ මේ කඩේ තියෙන අනිත් විශේෂත්වය මොකද්ද කියලා. මෙන්න මේ ලිප හදලා තියෙන්නේ පිහිටි පොළවේ තමයි ඇතුළට හදලා තියෙන්නේ. ඉතින් කාට හරි මේ වගේ ලිපක් හදනවා නම් ඔන්න පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේක බලලා. ඔන්න බලන්නකෝ මේ කඩේ තියෙන අනිත් විශේෂිතම දේ තමයි මෙන්න මේ ලිඳක් කිව්වට මේක නල ලිඳක්. ඔන්න බලන්නකෝ හරිම පහසුවෙන් වතුර ටික ගන්න පුළුවන්. ඔන්න මම නම් මීට කලින් මේ වගේ එකක් දැකලා නැහැ. සමහර විට ඔයාලා දැකලා තියෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා එක්ක පාරක් අයිනක කඩයක් කරන කෙනෙක් නැත්තම් ගෙදරක වුණත් මේ වගේ දෙයක් හදාගන්න පුළුවන් නම් අපිට ඒක ලොකු වාසියක් වෙනවා. මොකද කරන්ට් බිල යන්නේ නැහැ. අනිත් පැත්තෙන් වතුර බිලක් එන්නේ නැහැ. ඉතින් ඒක මේ දවස්වල අපිට ලොකුම වාසියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වැදගත් දේවල් දැනගන්න මගේ Facebook පිටුවත් ෆලෝ කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.